ලේසියෙන්ම කිරි පොඩ්ඩක්වත් දාන්නේ නැතුව හදන මේ අඹ ඇඹුල හැදුවොත් අනිවාර්යෙන් ඔයාලා හැමදාම හදලා කයි. ඉතින් අම්මා රසටම හදන මේ අඹ ඇඹුල හදන විදිය කොහොමද කියලා බලාගෙන ඉන්නකෝ. ඉතින් ඉස්සෙල්ලම අපිට ඕනි හොඳට පැහිච්ච අඹ. ඉතින් කොහු අඹ තිබුණොත් නම් මේකට ගොඩක්ම රසයි. මොකද කොහු අඹ තමයි අඹ ඇඹුලට කියාපුම අඹ වර්ගය. ඉතින් මෙන්න මේ විදිහට අපි නම් පොතුත් එක්කම තමයි ගන්න. ඒ නිසා හොඳට සෝද ගන්න ඕනේ අඹ ගෙඩි ටික. හොඳට සෝද ගන්න දෙපාරක් තුන් පාරක්. ඊට පස්සේ අපි අඹ ගෙඩිය මේ විදිහට දෙපැත්ත කපලා මේක ටිකක් ලොකු තීරු වලට මෙන්න මේ වගේ දික් අතට කපා ගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේකේ අඹ ගෙඩිය ඇටේ කොටසත් එක්කම සමහර අය කපලා ගන්නවා. අපි එහෙම අරගෙන නැහැ. ඉතින් ඔයාලට පුළුවන් එහෙම කපලා ගන්නත්. අනිත් එක ඔයාලට පුළුවන් සම්පූර්ණයෙන්ම පොතු ඇරලා මේ ගෙඩිය කපලා ගන්නත්. ඉතින් අපි ඒ විදිහට අරගෙන නැහැ. මොකද සමහර අඹ තියෙනවා සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. ඒ නිසා මේ පොත්තත් එක්ක ගන්න එක ගොඩක් හොඳයි සමහර අඹ වර්ග වලට. ඉස්සෙල්ලම අපි එනසල් ටිකක් මේ විදිහට එනසල් ඇට 4-5ක් මේ විදිහට අඹර ගන්නවා. හොඳටම කුඩු කර ගන්න ඕනේ ඒකේ පොතු ටික අයින් කරලා. ඉතින් අපි මෙතෙන්දී අරගෙන තියෙන්නේ අඹ ගෙඩි දෙකක්. ටිකක් ලොකු හොඳට පැහිච්ච අඹ ගෙඩි දෙකක් අරගෙන තියෙන්නේ. ඉතින් ඒකට ගැළපෙන ප්‍රමාණයෙන් තමයි අපි මේකට එකතු කරගන්න අඩුම කුඩුම ටික එකතු කරගන්න. ඉතින් ඉස්සෙල්ලම අපි මේ විදිහට ඇතිලියක් ලිපේ තියලා මේකට අපි එකතු කරගන්නවා පොල් තෙල් ටිකක්. ඉතින් පොල් තෙල් ඔයාලට අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න. ටිකක් මේ අර මිරිස් ටික අපි දාගන්න 3-5 ටික එහෙම බැදෙන්න අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඉතින් ඉස්සෙල්ලාම අපි තෙල් ටික රත් වුනහම අබ ටික දාලා අබ ටික පුපුරවට පස්සේ මේ විදිහට ලූණු ටිකක් එකතු කරගන්නවා. දික් අතර කපාගත්ත බී ලූණු ටිකක් සාමාන්‍යයෙන් ගෙඩියක් වගේ කපලා සාමාන්‍ය ගෙඩියක් විතර කපලා මේකට එකතු කරගන්න. ඊට පස්සේ මේකට අම්මිරිස් කරල් දෙකක් විතර දික් අතට කපලා එකතු කරගන්න. ඒ වගේම රම්පේ කරපිංචා ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ මේක ටිකක් වෙලා අපි ටෙම්පරාදු කරගන්නවා. මේ විදිහට පොඩ්ඩක් හැන්දෙන් එහෙට මෙහෙට කරලා ටෙම්පරාදු කරගෙන මේකට එකතු කරගන්නවා අපි කුරුඳු පොතු කෑල්ලක්. ඊළඟට එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැඳි 1/4ක් විතර කහ කුඩු ටිකක්. ඒ වගේම බැදපු 3-5 කුඩු තේ හැඳි 1/4ක් විතර එකතු කරගන්නවා. ඒ වගේම තමයි අනිවාර්යෙන් උළුහාල් චුට්ටකුත් එකතු කරගන්න. මේවා බැදපු උළුහාල් නෙවෙයි. අපි ඊට පස්සේ මේක හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඉතින් මිරිස් ටික හොඳට කර වෙන්න. ඒ කියන්නේ පිච්චෙන්න නෙවෙයි කර වෙන්න මේක හොඳට ටෙම්පරාදු කරගන්න. ඉතින් අපිට මිරිස් මදි කියලා හිතුන නිසා තව අපි මිරිස් ටිකකුයි 3-5 කුඩු ටිකකුයි කියන්නේ බැදපු 3-5 කුඩු ටිකකුයි එකතු කරා. ඊට පස්සේ මේක මෙන්න මේ වගේ හොඳ ලස්සන දුඹුරු පාටක් වෙන්න මේක හොඳට මිශ්‍ර කරන්න ඕනේ. ඔයාලට පේනවනේ මේක. ඉතින් මේ වගේ මිශ්‍ර වෙනකොට ඒ කියන්නේ මේක තෙලේ ටෙම්පරාදු වෙනකොට මාරම සුවඳක් එන්නේ. ඉතින් දැන් මේ වගේ හොඳ කළු පාටකට ආවහම අපි එකතු කරගන්නවා අර අඹ ටික. ඉතින් අඹ ටික එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරලා අපි මේකට වතුර බොහොම පොඩ්ඩක් එකතු කරනවා. ඉතින් සමහර අය මේකට පොල් කිරි දානවා. හැබැයි පොල් කිරි දාන්න අවශ්‍යතාවයක් නැහැ. මේ වගේ වතුර ටිකක් එකතු කරන්න. ඔයාලට පේනවා ඇති වතුර මට්ටම කොහොමද කියලා. අපි වතුර ගොඩාක් දාලා නැහැ. පේනවා ඇති අඹ ටික වැහෙන්නවත් අපි වතුර දාලා නැහැ. ඉතින් මෙන්න මේ වගේ ගානකට වතුර දාගෙන ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා අපි අර අඹර ගත්ත එනසල් කුඩු ටික. එනසල් කුඩු ටිකත් එකතු කරලා ඊට පස්සේ ලුණු ටිකකුත් අපි එකතු කරගන්නවා. ඉතින් ලුණු එකතු කරගන්නකොට ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මොකද ආපහු රස මදි නම් පස්සේ අපිට එකතු කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ ටික හොඳට මිශ්‍ර කරලා අපි වහලා තියෙනවා. ඉතින් ඔයාලා ගින්දර එහෙම ගානට දාගන්න. මොකද නැත්තම් පිච්චිලා යන්න පුළුවන් වතුර මදි වෙලා. ඉතින් වතුර මදි වගේ කියලා හිතනවා නම් නැත්තම් ඔයාලට හොදි ගතියෙන් ඕන නම් ගොඩක් වතුර ටිකක් එකතු කරගන්න. ඉතින් ඔන්න ටික වෙලාවක් වහලා තිබිලා අරපුවාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මාරම සුවඳක් එන්නේ මේක මේ වෙලාවේදීත්. ඉතින් අපි දැන් මිශ්‍ර කරගන්නවා. දැන් මේ අඹ ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේ විදිහට පරිස්සමට මිශ්‍ර කරගන්න ඕනි. මොකද නැත්තම් අර අඹ පොත්තෙන් ගැලවිලා යන්න පුළුවන්. ඉතින් අපි නිකන් අර සාමාන්‍යයෙන් පෙරලනවා කියලා කියන්නේ. අන්න ඒ විදිහට තමයි ගන්නෙ. ඉතින් මේකට දැන් අපිට ලුණු මදි කියලා හිතුණා. ඒ නිසා ලුණු චුට්ටක් ඔන්න අපි ආපහු එකතු කරනවා. ඊට පස්සේ මිශ්‍ර කරගන්නවා. ඉතින් අඹ කරිය මෙන්න මේ වගේ ගානට ආවට පස්සේ තමයි අපි මේකට සීනි එකතු කරන්නේ. සීනි අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. අපි මෙතෙන්දි සීනි මේස හැඳි දෙකක් දාගන්නවා. හැබැයි ඔයාලට සීනි සමහරලාට වැඩි කරන්න වෙන්න පුළුවන්. මොකද හේතුව සමහර අඹ වර්ග තියෙනවා ඒවා ගොඩක් ඇඹුල්. එතකොට ඉතින් ඔයාලට බලලා සීනි ටිකක් වැඩිපුර එකතු කරන්න වෙයි. එතකොට ඒක ඔයාලට රස අනුව එකතු කරගන්න. ඉතින් මේ විදිහට හිමීට පෙරලා ගන්න ඕනේ. නැත්තම් මේ ටික ඔක්කොම අර පොත්තු වලින් ගැලවිලා අන්තිමේට නිකන් හොදි ටිකක් වගේ ඉතුරු වෙනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් මේක පෙරලා ගන්න ඕනේ.
බලන්නකො තියෙන ලස්සන කොහොමද කියලා. අපි මේකේ පොඩ්ඩක් තෙත ගතිය තියෙද්දි ලිපෙන් බා ගන්නවා. හේතුව මොකද මැටි හට්ටිය රස්නේනේ. මැටි හට්ටිය රස්නේ නිසා ලිපෙන් බෑවට පස්සේ මේකේ හොදි ටික හොඳටම හිඳිලා යනවා. ඉතින් ඔයාලට හොදි ගතිය ගොඩක් ඕනේ නම් වතුර ටිකක් වැඩිපුර තියාගන්න. හැබැයි මම නම් කියන්නේ මෙන්න මේ ගානට වගේ තියෙන්න ගන්න. මොකද එතකොට තමයි මේකේ රස ගොඩක් වැඩි වෙන්නේ. ඉතින් මේ විදිහට හදාගන්න අඹ ඇඹුල මාරම රසයි. බත් පාර්සලයකට එහෙම නියමෙටම ගැලපෙන කෑමක් තමයි ඉතින් මේක. ඔයාලා අනිවාර්යෙන් හදලා බලන්න. බලන්නකො ඉතින් තියෙන රස පාට කොහොමද කියලා. මේක ඉතින් අර ගෑවුණු තැන කන්න පුළුවන් කියලා අපි කියන්නේ අන්න ඒ වගේ අඹ ඇඹුලක්. ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි රැඳිලා ඉන්න අපිත් එක්ක ඉස්සරහට තව රස රෙසිපි ගොඩක් ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් සුබ දවසක්.